පාරමී ධර්මයන් පූර්ණය කරමින් එනික් බිතිව ලෞතුරා බුද්ධත්වයට පත් අසම සම අංගී රස අප අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලෞතුරා බුද්ධත්වයට පත්වීම මෙන්ම උතුම් සම්බුද්ධ පරිනිර්වාණය නම් ත්‍රයි මංගල්‍යය සිහිපත් කරමින් කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ දරුදරියන් දෙමාපියන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් මේ පින්බර සන්ධ්‍යාවේ මේ සෝදානම් වන්නේ මාධුර්යමය ලෙසින් සදහැගේ ගයමින් ආමිස පූජා පවත්වන්නටයි. එසේනම් අවසරයි වැඩමවා වදාළ මහා සංඝරත්නයන් අවසරයි. මෙහි සැපමිනි ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. ආදරණීය දෙමව්පියන්ගෙන් දරුදරියන්ගෙන් අවසරයි. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ සදහැවත් සන්ධ්‍යාව ආරම්භ කරන්නට සහ අනුශාසනා කතාව පවත්වන්නට කොළොන්න ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී මුළු දිවයිනටම බලපාන සාම විනිසුරු හල්වින්න ශ්‍රී ජය මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කුඹුරුගමුවේ ඉන්ද්‍රසාර ලොකු හාමුදුරුවන් වහන්සේට අප සැම පංචශීලයේ පිහිටුවීමට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සූදානම් වෙමින් සාදුකාරය පවත්වලා තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกวามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิसाधु කියන්න කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය කුඹුරුගමුව මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් කුඹුරුගම මහා විද්‍යාලය ඇතුළු අවට විද්‍යාලවල විශ්‍රාමරත් විදුහල්පති හල්වෙනි ශ්‍රී ජය මහා විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසලේ ආචාර්ය අපේ ජසරත්න මැතිතුමන් ප්‍රධාන කරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන සම්භාවනීය ආරාධිත අමුත්තනි
ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සිසු දූ දරුවනි දෙමාපියනි කාරුණික පින්වත්නි 2570 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරන වෙසක් පුර 15 පුන් පොහෝ දවසට තව දින කීපයක් තබාගෙන කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලය මගින් අද දවසේදී මේ සූදානම් කර තිබෙන උතුම් කටයුත්ත පිළිබඳව පරම කොට අපේ සුභාශිංසනය ප්‍රකාශ කරනවා. පොල්තෙල් පහන දැල්වීමයි. ඒ සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. රෑමි කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය එම් ධම්මිකා මහත්මිය, විශ්‍රාමලත් විදුහල්පති එල් යසරත්න මැතිතුමන්, කුඹුරුගමුව මහාවිද්‍යාලයේ විදුහල්පති නිමල් නන්දසිරි මැතිතුමන්, හේනෑගිගොඩ විද්‍යාලයේ විදුහල්පති ගයාන් මැතිතුමන්, හේනෑගිගොඩ විද්‍යාලයේ ආචාර්යිනී චන්ද්‍රා මාලිනී මහත්මිය සහ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී WK හරිස්චන්ද්‍ර වනසූරිය මහතා, උඩබලව ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය W නිරෝෂා පద్මකාන්ති මහත්මිය, විශ්‍රාමලත් ආචාර්යිනී MH පත්මා විජේලතා මහත්මිය, අප විද්‍යාලයේ ආහාර සැපයුම්කරු පසන් දිමුතු විතාරණ මහතා, හල්වින්න රන්තරු පෙරපාසලේ ආචාර්යිනී R නිරෝෂා කල්යාණී සහ PG දිනෝෂා මදුෂානි මහත්මිය, දමේ මඩ පිපෙන කැකුළු පෙරපාසලේ ආචාර්යිනී W කුමේෂා නවෝදනී විජේරත්න මහත්මිය සහ අප පාසලේ අම්මෙක් සහ තාත්තෙක්, දියණියක් සහ පුතෙක්, ඒ වගේම අප පාසලේ ගුරුවරියක්, මේ සියලු දෙනාට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. එසේම පල්ලේපැද්ද මහාවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් සුසන්ත විජේරත්න මහතාටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන දල්වන ලෙසට. එසේම විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක සොනිල් හෙට්ටිකාන්ති මහතාටත් අප ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන දැල්වීම සඳහා. මෙම අවස්ථාව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් ආලෝකමත් කරන්නට එක් වූ ඔබ සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් සබා දහමේ ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරන්නටයි සූදානම කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ වෙසක් බැතිකී පූජා උළෙල. එසේනම් පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමියනි ඔබටයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පැමිණ සිටින ආරාධිත අමුත්තනේ, ආදරණීය දෙමාපියනි, ගුරු මණ්ඩලයේ සියලුම මහත් මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම ආදරණීය දුවදරුවනි, ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි රාජ්‍ය වෙසක් මංගල්‍යයට සමගාමීව කුඹුරුගමුව ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරපු වෙසක් බැතිගී පූජා වැඩසටහන සඳහා තමයි අපි මේ සූදානම් වෙන්නේ. මේ සඳහා විද්‍යාලයෙන් අපි ආරාධනය කරා ගරුතර මහා සංඝරත්නයට සහ ආරාධිත අමුත්තන්ට. ඉතින් මේ අවස්ථාවේදී ඔබ දන්නවා ඉදිරියේදී මේ මාසේ 30 වෙනිදා වෙසක් පෝය පටන් ගන්නවා, ආරම්භ කරනවා. රාජ්‍ය වෙසක් මංගල්‍ය එහෙම නැත්නම් රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ කරන්න කියලා තියන්නේ අපිට මැයි මාසේ 27. මේ වෙසක් සතිය ආරම්භ වෙනකොට පාසල් වලට වෙසක් සතිය නිමිති කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න රජයෙන් අපිට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි මේ පාසලෙන් වෙසක් බැතිගී ප්‍රසංගයක්
පාසල විතරක් නෙවෙයි අවට පාසල් පෙර පාසල් සමග එකතු කරගෙන මේ සියල්ල එකතු කරගෙන මේ වැඩසටහන ආරම්භ කරන්න අපි සූදානම් වුණා. ඇත්තටම කියන්න සතුටුයි අපි මේ පොඩි කාලයක් තුල මේ වැඩසටහන සංවිධානය කරන්න මට යෝධ ශක්තියක් උනේ මගේ ආදරණීය ගුරු මණ්ඩලය ඒ වගේම ආදරණීය දෙමව්පියන් විශාල ශක්තියක් වුණා. අපි මේක සංවිධානය කරන්න කියලා මේ වගේ වැඩසටහනක් තියමු කියලා අපි කතා කරලා ගුරු මණ්ඩලය අපි සැලසුමක් හදාගෙන දෙමව්පියන්ට අපි ඉදිරිපත් කරා. ඇත්තටම මේ හා විශාල කාර්යයක් කරන්න නෙවෙයි අප අත තිබ්බේ. නමුත් මේ දෙමව්පියන්ගේ සහයෝගය, දෙමව්පියන්ගේ උනන්දුව සහ කැපවීම අපිට ගොඩාක්ම ලැබුණා. ඒක නිසා අපි සූදානම් වුණා මේ අවට පෙර පාසල් ටික සහ පාසල් එකතු කරගෙන මේ වැඩසටහන ලස්සනට කරන්න. ඇත්තටම ඒ අපේ උත්සාහය, ඒ අපේ කාර්ය ඊටාම සාර්ථක අන්දමින් අපිට කරන්න පුළුවන්කම ලැබුණා මේ වන විට. ස්වභාව ධර්මයෙන් අපිට පොඩි පොඩි බාධා තිබුණත් අපි ඒ බාධා එච්චර හිතන්නේ නැතුව මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒක නිසා මේකේ ප්‍රධාන අරමුණ මේ අවට ගොඩක් වෙලාවට සමහර අය හිතනවා ඇති මේ වගේ වැඩසටහනක් කරන්නේ අපේ පාසලට මේ දරුවෝ ටික ඇද ගන්න කියලා. ආදරණීය දෙමාපියනි අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ. අපේ පාසලේ ඉන්න ළමයි කොච්චරද ඒ ළමයින්ට අපි උගන්වනවා ඇරෙන්න පාසලට ළමෙක් ආවොත් අපි බාර ගන්නවා. ඒ ඇරෙන්න අපි විවිධ වැඩසටහන් තියලා ළමයි හොයන්නේ නැහැ. ඒක මුලින්ම මම මතක් කරන්න ඕන. මෙතන අපේ බලාපොරොත්තු වුණේ ඇත්තටම මේ සහෝදරත්වය අවට පාසල් එක පෙර පාසල් එක තියෙන සහෝදරත්වය වර්ධනය කරගන්න, ඒ වගේම සහයෝගය ඇති කරගන්න, එකමුතුකම ඇති කරගන්න. මේ ඊටත් වඩාම එහා ගිය දේ තමයි මේ දරුවන්ගේ තියෙනවා විශාල කුසලතා. ඔබට දැක ගන්න පුළුවන් ඉදිරියේදී මේ වැඩසටහන ඉවර වෙනකන් ඔබ සියලු දෙනා රැඳී ඉන්න මේ දරුවෝ කොච්චර හැකියාවන් වලින් පරිපූර්ණ වෙච්චි දරුවෝ පිරිසක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබට දැක බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ හැකියාව. ඇත්තටම මේ හැකියාව මට සමහර වෙලාවට හිතෙනවා මේ දරුවන්ට අපි මේ උදව් කරන එකෙන් කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. මේ හැකියාවන් වර්ධනය කරගන්න. මේ පුංචි වයසේදී මේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්න, මේ දරුවන්ගේ අනාගතය හදන්න අපට ශක්තියක් වෙන්නේ ඔබ. ඒක නිසා විවිධාකාර හැකියාවන්ගෙන් යුක්ත මේ දරු පිරිසක් ඉන්නවා. අපේ පාසලේ විතරක් නෙවෙයි අනිත් පාසල්වල. ඔබට දැක බලා ගන්න පුළුවන් මේ දරුවන්ගේ හැකියාවන් කොච්චරද කියලා. ඒක නිසා අද දවසේ මේ සංවිධානය කරපු වැඩසටහන සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරා මහා සංඝරත්නයට විශේෂයෙන්ම කොළොන්න ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී, ඒ වගේම රත්නපුර ශාසන ආරක්ෂක රත්නපුර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී, ඒ වගේම මුළු දිවයිනටම සාමිනිසුරු, ඒ වගේම හල්ලින්න ශ්‍රී ජය මහා විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්න අවසරයි පූජ්‍ය කුඹුරුගමුවේ ඉන්ද්‍රසාර ලොකු හාමුදුරන් වහන්සේ වැඩම වදාලා උන්වහන්සේ පාද නමස්කාර පූර්වකව මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම විශ්‍රාමලත් විදුහල්පති අපිට හැමදාම සහයෝගය දෙන වචනකින් හරි උදව් කරන විශ්‍රාමලත් විදුහල්පති එල්ලේ අසරත්න මැතිතුමා ඊටාම ආදරෙන් පාසල වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම හැම දවසකම ආපු දවසේ ඉඳලා අපිත් එක්ක බොහෝම සුවදව ඕන දෙයක් කතා බහ කරන්න පුළුවන් කුඹුරුගම්ම මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා සමග එතුමත් අපිට නොමද සහයෝගය ලබා දෙනවා. අපිත් එතුමන්ට පාසල වෙනුවෙන් ඕනම සහයෝගයක් ලබා දෙනවා හැම අවස්ථාවකදීම. එතුමත් අද දවසේ දුර බැහැර ප්‍රදේශයක ඉඳලා වුණත් ආරාධනාව පිළි අරගෙන අපේ පාසලට පැමුණා. එතුමත් අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා පාසල වෙනුවෙන්. ඒ වගේම
විශ්‍රාමලත් පොලිස් නිලධාරී සුනිල් හෙට්ටිතන්ත්‍රි මැතිතුමා එතුමා අපිට හැම වෙලාවෙම පාසල් වලට සහයෝගය දෙනවා. ඒ වගේම එතුමාගේ මවගේ සම්භවයත් මේ පාසල් තුල තියෙනවා. මොකද මහාවිද්‍යාලයේ පෝෂිත පාසලක් තමයි අපි. මහාවිද්‍යාලයේ වසර ගණනාවක් විශාල සේවයක් කරපු මව්තුමියක් තමයි එතුමාගේ මව. ඒක නිසා අපිට කවදාකවත් අමතක කරන්න බෑ. ඒක නිසා එතුමත් අද මෙතනට පැමිණුණා. අපි ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී හරිශ්චන්ද්‍ර වනසූරිය මැතිතුමා අපි ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විශ්‍රාමලත් අපේ පාසලේ ආචාර්යතුමිය පත්මා විජයලතා ගුරු මහත්මියත් ඉතාම ආදරෙන් ආරාධනා පිළි අරගෙන පැමුණා. අපි ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම පල්ලෙවැද්ද මහාවිද්‍යාලයට ස්ථාන මාරු වෙලා ගිහිල්ලා පල්ලෙවැද්ද මහාවිද්‍යාලයේ සේවය කරන ප්‍රදීප් සුසන්ත විජේරත්න මැතිතුමා ඉතාම ආදරෙන් අපි පිළිගන්නවා. ඒ වගේම ගොඩාක් වැඩ රාජකාරී මම හිතන්නේ ලොකු බාධක හමුවේ වුණත් හේනගොඩ විද්‍යාලයේ අපේ විදුහල්පතිතුමා ගයන් මහතා අද දවසේ පැමුණා. මම හිතුවේ එනේ කන්නේ කියලා. ඔබතුමා ඉතාම ආදරෙන් අපි පිළිගන්නවා. මොන මේ බාධක තිබුණත් අපේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච එක ගැන හැම වෙලාවෙම අපි අවට පාසල් වල විදුහල්පතිවරුත් එක්ක ඉතාම සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. ඒක නිසා ඔබතුමාගේ පැමිණීම අපි ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම උඩවල ප්‍රාථමික විද්‍යාලයේ අපේ විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමිය නිරෝෂා පත්මකාන්ති මහත්මිය ඉතාම අපි ආදරෙන් දුර බැහැර ප්‍රදේශයක ඉඳලා ආවත් ඉතාම ආදරෙන් පිළිගන්නවා. අසල වෙනුවෙන් අපි ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙතනට පැමිණි අවට පාසල් වල විශේෂයෙන්ම හේනගොඩ විද්‍යාලයේ ආචාර්ය ආර් චන්ද්‍රමාලි මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය සියලු දෙනා අපි ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම හල්ලින්න රන්තරු පෙරපාසලේ ආචාර්ය මහත්මීන් දෙපළක් ඉන්නවා. ඒ දෙපළම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම දමේමඩ විද්‍යාලයේ අපේ පිපෙන කැකුළු පෙරපාසලේ ආචාර්යතුමිය කුමේෂා නවෝදනී විජේරත්න, ඒ වගේම හේනගොඩ පෙරපාසලේ ආචාර්යතුමිය ඉන්ද්‍රාණි මහත්මිය ඉතාම ආදරෙන් අපි පිළිගන්නවා. ඒ වගේම මේ පාසල් වලින් පැමිණි ආදරණීය දෙමාපියන්, අපේ පාසලේ ආදරණීය දෙමාපියන් ඇතුළු පැමිණි සියලුම දෙමාපියන් පාසල වෙනින් ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒත් එක්කම අවට පාසල් වලින් පැමිණි පෙර පාසල් වලින් පැමිණි සියලුම දුවා දරුවෝ, ඒ වගේම අපේ පාසලේ සියලුම දුවා දරුවෝ ඉතාම ආදරෙන් මේ වැඩසටහන සඳහා අපි පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මේ කාර්යය සාර්ථක කරගන්න නන් අයුරින් අපිට සහයෝගය දක්වන සියලු දෙනාම මේ වැඩසටහන සඳහා අපි ඉතාම ආදරෙන් පිළිගන්නවා. පිළිගනිමින් අද දවසේ මේ වැඩසටහන සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ වැඩසටහන අවසන් වෙනකන් සියලු දෙනාම රැඳී ඉඳලා මේ දරුවන්ගේ සහයෝගය, දරුවන්ගේ දක්ෂතාවයට සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලමින් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් නිහඬනවා. ස්තුතියි. ඇත්තෙන්ම මේ අවස්ථාව අපේ දරු දැරියන්ට පමණක් නොවේ. අපේ දෙමව්පියන්ට, ඒ වගේම මේ ගම්වාසීන්ගේ දක්ෂතා හැකියා ඔප්නාංගන එවුන්ගේ දක්ෂතා හැකියා පෙන්වන්නට තෝතැන්නක් කියලා මට හිතෙනවා. ඉතින් මම ඒකට හොඳ උදාහරණයක් ඔබට පෙන්වනවා. ඔබ හැමතෙම පෙනෙනවා මේ ඉදිරියේ දිස්වන පොල් තෙල් පහන. ඉතින් මේ අවස්ථාවේ මම මේ අවස්ථාව කරගන්නවා මේ පොල් තෙල් පහනේ නිර්මාතෘවරයා සිහිපත් කරන්නට. එච් මහින්ද කුමාර මහතා, හේනගේගොඩ එච් මහින්ද කුමාර මහතා අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඔහුගේ කාලය, ශ්‍රමය කැප කරමින් අපිට මෙවන් ලස්සන පොල් තෙල් පහනක් මෙහි ප්‍රදර්ශනය කරන්නට අපිට අවස්ථාව ලැබුණේ එතුමා නිසායි. ඉතින් ඔබතුමාට අපගේ හදපිරි ස්තුතියත් මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. එසේනම් පින්බර වෙසඟේ මේ රාත්‍රියේ අපි
මේ සෝදානම් වන්නේ කුඹුරුගමුව වගේම කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලය වගේම අවට පාසල්වල පෙර පාසල්වල දරු දැරියන්ගේ දක්ෂතා පෙන්වන්නටයි. ඉතින් ආරාධනා කර සිටිනවා ඔබ සියලු දෙනාටම මේ බැතිගී ප්‍රසංගය රස විඳින්න. ඔබත් ගයන්න, ඔබත් සිතන්න. එසේනම් මේ ආරාධනය අප කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ 3, 4, 5 ශ්‍රේණිවල දැරියන්ටයි පූජා නර්තනයකින් ඔබ සැම රසවත් කරන්නට. श्री तेज भगवतो मुनि राज शरणं पद कमल मुदुन तत् मुनि वर्तमानं त्रैलोक श्रीपाद वन्दामि बुद्धं නර්තනයකින් ඔබ පින වූ අපේ දැනුවන්ට බොහොමත්ම ස්තුතියි. ඉතින් පින්බර වෙසඟේ බුදුන් දහම් සඟන් ගුණ ගයන්නට අප සිත් තුළ උපදින සිතුවිලි අපමණයි. එසේ ඉපදුණු සිතුවිලි අපූර්ව ලෙස මෙසේ කවි කරන්නට යෙදුනේ කුඹුරුගමුව නව ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය සෙව්වන්දි ගුරුමෙනවියයි. ඉතින් එවන් වූ සුමිහිරි කවි සුමිහිරි හඬින් අසන්නටයි ඔබ මේ සෝදානම් වන්නේ. ඉතින් කැලේ පිපුණු මල් කැලේම පරවන්නට නොවි ඔවුන්ගේ දක්ෂතා අගය කරන්නටයි අපේ මේ වෑයම. එසේනම්
මේ ආරාධනය පහශ්‍රේණිය ඉගෙනුම ලබන ඉන්දුමිනි දියණියනි ඔබටයි කවි ගායනා කරන්නට. Thank you.
අභිවාදනය මෙත්මල් පුබුදුවාලන්නට දෙක ශ්‍රේණියේ පුංචි දුවල පුතාලටයි. සෙවනේ බුදු සමිඳුනේ මට ඔබ වහන්සේ දෙසූ බණපදවල මිහිරියාව දැනෙන්නේය. හර්ෂණ දිසානායකයන්ගේ හනින් ගැයෙන සුදු අරලිය මල් ගීතය ගයන්නට මේ ආරාධනය. රන්තරු පෙර පාසලේ පුංචිම පුංචි දුවා දරුවන්ටයි.
එක ශ්‍රේණියේ පුංචි දරුවන්ටයි ආරාධනය ඉද්ද සමන්මල් ගීතය ගායනා කරන්නට. එසේනම් දැන් අපි රස විඳිමු මේ හේනැග්ගේ ගොඩ විද්‍යාලයේ දරුදැරියන්ගේ දක්ෂතා පෙන්වන අවස්ථාවයි.
උදා පහන් සිතින් නිවන් පතනවා සාදුකාර ගම පුරා නාද නගනවා සාදු 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 අපේ බුදුන් වඩිනවා සාදුකාර ගම පුරා නාද නගනවා සාදු 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 අපේ බුදුන් වඩිනවා සාදු 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 අපේ බුදුන් වඩිනවා ගීතය ඔබ හමුවට ගෙනීමට 4 ශ්‍රේණියේ පුංචි දුවල පුතාලටයි මේ ආරාධනය. නමෝ තස්ස භගවතු අරහතු නමෝ තස්ස භගවතු අරහතු සම්මා
මුළු පෙර පාසලේ දරුවන්ට ආරාධනා කර සිටිනවා ඔවුන්ගේ පැතිගිය ඉදිරිපත් කරන්නට. විශේෂ වෙන්නේ මේ ගීතය ගායනා කරන්නේ දරුවන්නන් නෙවෙයි. කුඹුරුගමුව ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන්ගේ දෙමාපියන් තමයි මෙම ගීතය ගායනා කරන්නේ. ඉතින් මේ වේදිකාව මම දැන් බාර දෙනවා ඔවුන්ට ඔවුන්ගේ ගීතය ගායනා කරන්නට.
බුදු සමීදේ හිත දුක වාවෙන බුදු බණ පදයට මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ සමීදේ හිත සුවදායක බුදු ගුණ ගීයක රසය විඳිමි නිබඳේ රසය විඳිමි නිබඳේ සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද නැලෙවෙන මල් දෝතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ ගමනය නිරූපණය කරන නර්තනයකින් ඔබ හැම පිනවන්නට පහශ්‍රේණියේ දරුදැරියන්
संगवा वडम्मनि मुकुररन्नौका बलन सखी सत्समुदुरु ಗೆಂದರೆ उत्तम मुनि दलದ वडम्मनि मुकुररन्नौका बलन सखी सत्समुदुरु ಗೆಂದರೆ भरुसति अनुरपुरे लज्जवतिं कित्ते किरियुतुराय सत्स्य भरुसति अनुरपुरे लज्जवतिं कित्ते किरियुतुराय उत्तम मुनि गलदाहि सिंहि किस्कलंबे संगवा वडम्मनि मुकुररन्नौका बलन सखी सत्समुदुरु ಗೆಂದರೆ उत्तम मुनि दलದ वडम्मनि मुकुररन्नौका बलन सखी सत्समुदुरु ಗೆಂದರೆ ආදනීය හේනෑගේගොඩ විද්‍යාලයේ හිටපු විදුහල්පති යසරත්න මහතා නනි ඔබටයි අදහස් දැක්වීමට දෙයක් වේවා මේ අවස්ථාවට ආරත් අමුත්තන් පැමිණි සිටිනවා. ඒ සියලු දෙනාගේම අවසරයි. විද්‍යාලයේ විදුහල්පති තුමිය ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මී සියලු දෙනාගේම අවසරයි. ආර්දනීය දෙමව්පියවරුනි, දුවේ පුතේ, අද දවසේ කුඹුරුගම නව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙසක් මංගල්‍යයේ සැමරීම සඳහා මේ ප්‍රසංගේ පවත්වනවා. මම හිතන්නේ අපි පාසල් දරුවෙක් හොඳ දරුවෙක් නිර්මාණය කිරීම සඳහා හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් නිර්මාණය කිරීම සඳහා අර පොතපතේ දැනුම සමගම අපි ලබා දිය යුතු දරුවන්ට අනෙකුත් කුසලතාවයන් දක්ෂතාවයන් ඔප්නංවන්න අවශ්‍යයි. ඒ වගේම දරුවගේ දැනුම දරුවට ලබා දෙනවා වගේම අපි දෙන්න ඕනි දරුවගේ ගුණය වර්ධනය කරන්න ඕනි. හොඳ දරුවෙක්, පාසල් දරුවෙක්, හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් නිර්මාණය කරන්න නම් පාසල් පද්ධතිය තුල දැනුමට අමතරව ඒ දරුවගේ ගුණය වර්ධනය කරන්න ඕනේ. එතකොට දරුවන්ගේ ගුණය වර්ධනය කිරීමේ වැඩසටහනක් හැටියට මේ බැතිගී ප්‍රසංගය හඳුන්වන්න පුළුවන්. විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඒ ගුරු මණ්ඩලය කල්පනා කරලා තිනවා අපි දරුවන්ගේ හොඳ පෞරුෂකින් යුතු දරුවන් බිහි කරන්න මේ පාසලේ ඇති කරන්න නම් අපි ඒ සඳහා දරුවන්ට මෙවැනි වැඩසටහන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අද දවසේ ඊටාම සාර්ථක වැඩසටහනක් අපි හැමෝටම රස විඳින්න ලැබුණා. මේ දරුවන්ගේ මේ ප්‍රසංගය දිහා බැලුවම ඒ වගේම අපි සිහිපත් කරන්න ඕනි මම හිතන්නේ දින ගණනාවක් විදුහල්පතිතුමිය ඒ වගේම ආචාර්ය මල්ලේ ඒ වගේම විද්‍යාලයේ ආදරණීය දෙමව්පියන් ගොඩක් වෙහෙස මහන්සි දරලා තිනවා මේ අද දවසේ මේ අවස්ථාව උදා කර ගැනීම සඳහා. ඉතින් ඒ වෙහෙස මහන්සි ප්‍රතිඵලයක් හැටියට මේ දරුවොත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අද අපිට ඊටාම වටිනා ඊටාම අලංකාර ප්‍රසංගයක් එහෙම නැත්නම් බැතිගී ප්‍රසංගයක් අපිට දකින්න ලැබුණා. ඒ වගේම තව සඳහන් කරන්න ඕනි මේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ විද්‍යාලයේ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය විසින් අපට පාසල් වලට. ඒ පාසල් වල දරුවෝ අපේ මේ විද්‍යාලයට සම්බන්ධ ඒ සහෝදර පාසල් වල දරුවෝත් අද මේ වේදිකාවට නැගලා ඒ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න ඒ වගේම ඒ දරුවන්ගේ ගුණය වර්ධනය කරන්න
හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඊටාම වටිනා දෙයක්. ඒ විද්‍යාලවලත් විදුහල්පතිවරු ඒ වගේම ගුරු මණ්ඩලයේ මහන්සි වෙලා ඒ දරුවෝ පුහුණු කරලා මේ ස්ථානට ලබා දෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි අගය කරන්න ඕනි අපේ නව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ඒ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම අවුට පාසල් වලත් සම්බන්ධ වෙන පෙර පාසල් වල සම්බන්ධ වෙන ගුරු මහත්මයන්ුත් ඒ කටයුතු ඉතාම හොඳින් සංවිධානය කරලා තිනවා. හොඳයි, ඊට වඩා වෙලාව ගන්නෙ නෑ. දරුවන් අපි මේ වැඩසටහන වලට සම්බන්ධ කිරීම තුළින් අපේක්ෂා කරන දේ මා කලින් කිව්වා වගේ හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් පාසලෙන් බිහි කිරීමයි. ඒ සඳහා නැනස දැනුම වගේම ගුණය වර්ධනය කරන මෙවැනි වැඩසටහන් පාසලෙක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත කරනවා. මේ ස්තුතිවන්ත වෙනවා මේ විද්‍යාලවල විදුහල්පතිවරුන්ට, ඒ වගේම විශේෂයෙන් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට. එනම් හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන හැමෝටම ස්තුතියි. අපේ හේනැග්ගේගොඩ විද්‍යාලයේ 3 ශ්‍රේණියේ දරුදැරියන් සූදානම් වෙලා තියෙනවා ඔවුන්ගේ මනරම් බැතිගයක් ඉදිරිපත් කරන්නට. ඉතින් මේ ආරාධනය හේනැග්ගේගොඩ විද්‍යාලයේ 3 ශ්‍රේණියේ දරුදැරියන්ටයි. Whenever
වගේම අපේ මේ ඊතා අලංකාර පොල් තෙල් පහන නිර්මාණය කළ ගරු විදුහල්පතිතුමියට ආරාධනා කර සිටිනවා එම ත්‍යාගය ලබා දීම සඳහා. ඒ වගේම එච් මහින්ද කුමාර මහතා හේනෑගේ ගොඩ එතුමාණන්ටත් ආරාධනා කර සිටිනවා එම ත්‍යාගය ලබා ගැනීම සඳහා. ඉතින් ඔබගේ කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යාමට අවැසි දිරි සවි බල ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන එතුමා අපිව අගය කළ යුතුමයි. කුඹුරුගමුව ප්‍රාථමික විද්‍යාලයේ ඉන්නවා දක්ෂ ගුරු මණ්ඩලයක්. ඉතින් අපි දැන් සූදානම් මනරම් ගීතයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඉතින් මේ ආරාධනය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට ගයන්නට වෙසක් බැතිගී සරණී. සකල සතම මුදු වෙතියෙන් නම දිනද
එක්කලා විවිධ වර්ගයේ ගීත රස වින්දා. ඒ වගේම තමයි ළමයින්ගේ දක්ෂතා අත්වින්දා. දැන් අපි වෙනත් විශේෂ වූ විශේෂාංගයක් තමයි ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම විශේෂාංගයේ විශේෂ වෙන්නේ මේක ගීත නාට්‍යයක්. මේක නිර්මාණය කරේ 4 ශ්‍රේණියේ සෙව්වන්දි ගුරුතුමිය විසින්. ඉතින් 4 ශ්‍රේණියේ දුවදරුවන් විසින් තමයි මේ ගීත නාට්‍ය රඟ දක්වන්නේ. වෙසක් අසිරිය ඒ වගේම බුද්ධ චරිතය ගැන ගොඩක් දේවල් අපි දැන් ඇහුවා. අපිට අමතක කරන්නව බැරි චරිත දෙකක් තියෙනවා. ඒ අපේ අම්මා තාත්තා, සියලුම මව්වරුන්, සියලුම පියවරුන්. ඉතින් මේ ගීත නාට්‍ය තුලින් අපි හැමෝගෙම අම්මට තාත්තට උපහාරයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ටයි මේ වේදිකාව බාර දෙන්නේ.
මුතු ඇට වපුරායේ මුතු පන මට හරවා අපේ කුසේ ගිනිවලා නුඹ කුසගින්නේ ඉඳහින හෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි අපා දෙපා සිව්පාවුන් එමෙනෙරින වල කන්නට සනසා නුඹ අපවට කර දඬු වැට වෙච්චි මහ කැලේට ඇස්මානා අපේ අපච්චි අවුවේ මුතු ඇටව පුරායේ මුතු පන මට හරවා අපේ කුසේ ගිනි වෙලා නුඹ කුසගින්නේ ඉඳහින හෙන්නේ අපේ අප්පච්චි නුඹ කුසගින්නේ අපේ අප්පච්චි කුසයට නින්දා ඉවස ගන්නේ රන් හිරුසේ නෙත් යුගමම වැසූ දරු දුක කෑගසා අඳුරේ විරිය දෙයි ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවතයි මෞසනේ ජීවිතේ දීදී ඒ හිතලේ නිදී නෑ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි ඈ මහ පිරිතවෙනි සසරම නොහරි අම්මා ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවඳයි මෞසනේ ජීවිතේ ගව් ගානක දුක කියන්න පඩි ගානක හති අරින්න උර හිස උඩ හිස තියාන මගේ නිහඬ හඬ අහන්න පැරුණු තැන් සුව කරන්න තව ගව් 1000ක් දුවන්න දෙවියනි තත්තර 60කට තාත්තාව ගෙනත් දෙන්න එනවා තනිව ආගිය වගේ කවම
ඇතියක් නුඹේ හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇතියක් නුඹේ බොහොම ස්තුතියි දුවේ පුතේ මේ හැම දෙයකම පිටුපස තියෙන යථාර්ථය මොකක්ද කියන එක තමයි ඒ දරුවන් නිරූපණය කරේ අනිත්‍ය අපි හැමෝටම උරුම දෙයක්. ඉතින් මේ හතර ශ්‍රේණියේ දරුදරියන් තමයි ඊටමත් සජීවීව ඒක ඒ අංගය ඉදිරිපත් කළේ. ඉතින් අපේ සෙව්වන්දි ගුරුතුමිය තමයි මේක පුරුදු පුහුණු කළේ. ඉතින් ඒ දරුවෝ බොහොම මහන්සි වෙලා පුරුදු පුහුණු වුණා. ඉතින් සාර්ථකව ඔවුන්ගේ ඉදිරිපත් කිරීම දැක්කා අපි. මතක් කර සිටිය යුතුයි බිතු ජය ටීවී යු ලසන්ත ස්ටුඩියෝ හල්වින්න අපි ඔවුන් ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටිනවා. බොහොම ස්තුතියි වගේම. ඉතින් මේ ළඟට වේදිකාව විවර වන්නේ හේනැග්ගේ ගොඩ විද්‍යාලයේ දෙමාපියන්ටයි ඔවුන්ගේ බැතිගී ගායනය ඉදිරිපත් කරන්නට.
කෙනෙකුනේ සිට ආගිය මගේ සිටියා නොසැලෙන පහන් තැබක් වී ජීවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් වී ලාතලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ නඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාතලු බෝපත් සෙමින් සැලෙනසේ සිමින් සැලෙනසේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ නඩුවා පෙර සංසාරේ ඇසුර මතක් ලාතලු බෝපත් සෙමින් සැලෙනසේ